අපි කවුරුත් අත්දැකලා තියෙන දෙයක් ගැන හිතමු. අපි උපරිම වේගෙන් දුවන වෙලාවක් මුල් තත්පර කීපේ කිසිම අවුලක් නැහැ. හැබැයි ටික වෙලාවකින් මාංශ පේශිවල පුංචි දැවිල්ලක් වේදනාවක් එක්කෙනවා. මේ හැඟීම පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද? අද අපි කතා කරන්න යන්නේ අපේ ශරීරයේ ශක්තිය හදාගන්න පාවිච්චි කරන මේ පුදුම හිතන දෙක ගැන. හොඳයි. එහෙනම් අපි මේ කතාවේ අතුලටම ගිහින් අපි මේ කතාව පටන් ගමු ගොඩක් දෙනෙක් තමන්ගේම ශරීරයෙන් අත්විඳලා තියෙන පොඩි අභිරහසකින්. ඒ තමයි අර වේගෙන් දුවනකොට දැනෙන විශේෂ වේදනාව. මීටර් 100ක වගේ උපරිම වේගෙන් දුවට පස්සේ දැනෙන අර දැඩි මාංශ පේශී වේදනාව, අර පෙරලෙනා වගේ දැනෙන හැඟීම, ඒක වටක ඇතිනේ. හරියට කවුරු හරි මාංශ පේශී නිරුපනවා වගේ. ඇයි එහෙම වෙන්නේ කියලා කවදා හරි හිතුවද? ඇත්තටම පුදුම හිතන කාරණේ තමයි මේකට හේතුව තියෙන්නේ පොළොවේ වෙලකොල් පැතිරෙන්නේ. මේක කියන්නේ අපේම මාංශ පේශී සමනය. ඒ කියන්නේ අර දැඩි ක්‍රියාකාරකම නිසා සෛලමකමේ විස්තර දෙයක් වෙනස් වෙනවා. හරි. එහෙනම් මුලින්ම බලමු සාමාන්‍ය වෙලාවකදී කියන්නේ මහසි ඇති වෙලාවකදී අපේ සෛල කොහොමද ශක්තිය හදාගන්නේ. මේක තමයි අපේ ශරීරයේ ප්‍රධාන ඒ වගේම කාර්යක්ෂම අංශය. මේකට තමයි අපි කියන්නේ ස්වායු ශ්වසනය කියලා. හරිම සරලයි. අපි හුස්ම ගන්න ඔක්සිජන් පාවිච්චි කරලා අපි කන කෑමවල තියෙන ග්ලූකෝස් සම්පූර්ණයෙන්ම කඩලා ලොකු ශක්ති ප්‍රමාණයක් නිපදවන එක තමයි මෙතන වෙන්නේ. අපි ඇවිදින්න වාඩි වෙලා ඉන්න වගේ එදිනදා වැඩවලදී ක්‍රියාත්මක වෙන්නේ මේ පද්ධතිය තමයි. හැබැයි අර අපි මුලින් කතා කරපු වේගෙන් දුවන වෙලාවකදී මොකද වෙන්නේ? ඒ කියන්නේ ශරීරයට ඕන කරන වේගෙන් ඔක්සිජන් දෙන්න බැරි වුණාම අන්න එතකොට තමයි ශරීරය අපේ බැකප් ප්ලෑන් එක ඔන් කරන්නේ. මේකට කියන්නේ නිර්වායු ශ්වසනය. මේ කරේ හරියට තරම් කාර්යක්ෂම නෑ තමයි. මේ හරිය වේගවත්. හරියට හදිසි අවස්ථාවක පාවිච්චි කරන බෑකප් ජෙනරේටර් එකකදී ඉක්මනටම ශක්තිය ටිකක් හරි හදලා දෙනවා. හැබැයි මේ බෑකප් සිස්ටම් එක කියන්නේ පැසීම කියන ක්‍රියාවලිය. හැම ජීවියෙකම එකම විදිහට වෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන් කාර්යවල අපි බලමු මොනවද කියලා. පළවෙනි පාර තමයි ඇල්කොහොල් පැසීම. මේක අපිට දකින්න ලැබෙන්නේ යීස්ට් ශාක වගේ ජීවීන්ගේ. ගොඩක් දෙනෙක් ගන්න දෙයක් තමයි අපි පාන් හදද්දී බිය හදද්දීම පාවිච්චි කරන මේ ක්‍රියාවලියම තමයි. ඉතින් මෙතනදී වෙන්නේ ග්ලූකෝස් සංරක්ෂණය වෙලා ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒකම පොඩි ශක්ති ප්‍රමාණයක් නිදහස් වෙනවා. අර පාන් කිපෙන්නේ යීස්ට් වලින් මේ විදිහට හදන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා තමයි. ඒක මේකට හොඳම උදාහරණයක්. එහෙනම් දැන් බලන්න දෙවෙනි පාර මුලින්ම කතා කරපු අර මාංශ පේශි දෙවිල්ල ආන්නේ අභිරහස විසඳෙන්නේ මේ ක්‍රියාවලියෙන්. සත්තුන්ගේ ශරීරවල ඔක්සිජන් මදි වුණාම ග්ලූකෝස් කැඩෙන්නේ ලැක්ටික් අම්ලයයි ශක්තියයි බවට. ඒකෙන් මෙන්න තීරණාත්මක කාරණේ. අර අපි වේගෙන් දුවද්දි දැනෙන මාංශ පේශි වේදනාවට අර පෙරලෙන ගතියට හේතුව තමයි මේ විදියට සෛල ඇතුලේ එකතු වෙන ලැක්ටික් අම්ලය. එහෙනම් දැන් පැහැදිලි නේද? අපි බලමු මේ ක්‍රියාවලිය දෙකෙන් ඉපදවෙන ශක්ති ප්‍රමාණය පැත්තෙන් ගත්තම කොහොමද වෙනස කියලා. මේ දෙක අතර තියෙන ලොකුම වෙනස මොකක්ද? මෙන්න බලන්න. වෙනස අහසට පොළව වගේ. ස්වායු ශ්වසනයේදී ග්ලූකෝස් අණුවක් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ නිසා ලැබෙන ශක්තිය ගොඩක් වැඩි. හැබැයි නිර්වායු ශ්වසනයේදී වෙන්නේ ග්ලූකෝස් අසම්පූර්ණව බිඳ වැටෙන එක. ඉතින් ඒකෙන් ලැබෙන ශක්තිය හරිම පොඩ්ඩයි. මේ ශක්තිය මෙච්චර ලොකු වෙනසක්. හේතුව තමයි ඉන්ධන. ඒ කියන්නේ ග්ලූකෝස් කොච්චර හොඳට පාවිච්චි කරනවද කියන්නේ. නිර්වායු ශ්වසනයේදී හැදෙන ලැක්ටික් අම්ලය හරිය ඇල්කොහොල් හරිය ඒ අතුරු නිෂ්පාදනය ඇතුලේ තවමත් පාවිච්චි කරන්න පුළුවන් ශක්තිය ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. ශරීරයේ ඒ ටික ගන්න. කාර්යක්ෂමතාව අඩු වෙන හේතුව ඒකයි. හැබැයි මේ වෙන දෙකින්ම හැදෙන ශක්තිය කෙලින්ම නෙවෙයි පාවිච්චි වෙන්නේ. ඒක මුලින්ම ගබඩා ගන්න ATP කියන විශේෂණයක. ATP කියන්නේ ඇඩෙනෝසින් ට්‍රයිෆොස්ෆේට්. ඉතින් මේක සෛලයේ ශක්ති කාසිය වගේ කරනවා. ශරීරය කරන හැම වැඩකටම හිතන දෙයකට පවා ශක්තිය ලැබෙන්නේ මේ ATP අණු කැඩෙනකොට නිදහස් වෙන ශක්තියෙන්. ඉතින් අන්තිමට මෙන්න හිතන්න දෙයක්. නිර්වායු ශ්වසනයේ මෙච්චරම ආකාරයක්ෂම නම් ඒකෙන් ලැබෙන ශක්තිය මෙච්චරම අඩු නම් අපේ ශරීරය මොකටද මේ ක්‍රමය තාමත් පාවිච්චි කරන්නේ? සමහර විට උත්තරේ දෙන්නේ කාර්යක්ෂමතාවයට වඩා වේගය කොච්චර වටිනවද කියන එක වෙන්නේ. නේද? මොකද හදිසි අවස්ථාවකදී ටිකක් හරි ශක්තිය ක්ෂණිකව ලබා ගන්න එක ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන සාධකයක් වෙන්නත් පුළුවන්.